ඒකෝන් හැමදෙනාටම අද මම කියලා දෙන්න යන්නේ Google Translate සහ Google IE කියන IE කියන්නේ input method editor කියන ඒකේ තියෙන ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. පළමුවෙන් අපි බලමු online හරහා අපිට සිංහල ලියන්න කොහොමද කියලා. පළමුව අපි පිළිගන්න ඕනේ google.com/inputtools/try කියන වෙබ් අඩවියට. එහි අපිට මෙතන ඔබට පේනවා ඇති මෙතනින් අපිට ඕන කරන භාෂාව අපිට ඕන කරන සිංහල භාෂාව ක්ලික් කරලා මෙහි සිංහල කියන ඉන්පුට් තියෙන්න ඕනේ. මෙහි අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් ඒ කියන්නේ අපි ෆෝන් එකෙන් වගේ SMS කරද්දී ඔබ දන්නවා අපි සාමාන්‍යයෙන් SMS කරද්දී ෆෝන් එකෙන් සිංහලෙන් ලිව්වට ඉංග්‍රීසි අකුරෙන් තමයි කියවන්නේ. ඒ විදිහටම තමයි මෙහි භාවිතා වෙන්නේ. ඒ වගේම මෙහි තියෙන වෙනස තමයි අපි ඉංග්‍රීසි වලින් ලියද්දී එහි අපිට ලංකාවේ අකුරු තමයි මිස් වෙන්නේ. දැන් බලමු කොහොමද ලියන්නේ. සාමාන්‍යයෙන් කෙටි වාක්‍යයක් කොහොමද ලියන්න. මම වර්තමානයේ සිංහල ගමු. මම මේ වගේ තමයි භාවිතා වෙන්නේ ශ්‍රී ලංකා. මේ අපි ලියලා අපි ලංකා කියලා ලියුවට පසුව මෙහි විශ්වෙන්න නම් මෙහි එඩිටර් එකේ විශ්වෙන්න නම් ලංකා කියන වචනේ විශ්වෙන්න නම් අපි කරන්න ඕනේ දේ තමයි enter නැතිනම් enter බටන් එක නැතිනම් ස්පේස් බාර් බටන් එක ඔබන්න ඕනේ. එතකොට තමයි විශ්වෙන්නේ අපිට ඕන කරන වචනේ. නැතිනම් අපි කියමු ශ්‍රී කියලා ලිව්ව අපිට ඕන කරන මෙහි අපි ලියන හැම වචනයක්ම එහි ඇතුළත තියෙන විශ්වනයේදී විශ්වෙනවා. මේ වගේ 1 2 3 4 5 6 කියන්නේ හයක් මේ කියන්නේ විශ්වෙනවා. එහි අපිට ඕන කරන වචනේ තුන්වෙනි වචනේ ඕන කියලා අපිට අවශ්‍ය කරන්න තුන්වෙනි වචනේ කියලා. තුන්වෙනි වචනේ සරි කියමු. ඒ වචනේ අපිට අවශ්‍ය නම් අපි ඉන්ටර්නෙට් නම් ස්පේස් බටන් එක ඔබලා හරියන්නේ. මොකද enter බටන් එක හා ස්පේස් බටන් එක එදීනේ අපිට විශ්වෙන්නේ පළවෙනියටම තියෙන වචනේ තමයි විශ්වෙන්නේ. එහි යට තියෙන දෙවෙනි පළවෙනි වචනේ නැතිව දෙවෙනි වචනේ නම් පල්ලෙහාට දක්වා අපිට විශ්වෙන්න ඕනේ නම් එහි තියෙන අංකේ අපේ කීබෝඩ් එකේ එදීමෙන් එහි විශ්වෙනවා. ලංකා අපි තුන්වෙනි වචනේ අපිට ඕනේ කියලා තුන්වෙනි වචනේ නම් අපේ කීබෝඩ් එකේ තුන ඉලක්කයේ එදීමෙන් එහි විස් කරගන්න. කියන්නේ අපිට ඕන වචනේ අපිට විස් කරගන්න
තෝරගන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් මෙහි අපිට මේ ලියන මම මේ දැන් මෙහි ලියන වචන සහ ලියුම මොකක්ද කෙටි වචන කෙටි වාක්‍යයක් කියලා කෙටි වාක්‍ය අපිට මෙහි ෂෙයා කරගන්න පුළුවන් ඕනෑම වෙබ් අඩවියක. ඔව් මේ හරහා ලියන හැම අකුරක්ම ඕනෑම වෙබ් අඩවියක අපිට කියන්නේ බලා ගන්න පුළුවන්. අපි ෂෙයා කර Facebook එකේ හා වෙනින් බ්ලොග් වල වගේ ෂෙයා කරන්නේ අනිත් අයටත් පෙනෙනවා. ඒක මොකද මෙහි Unicode එක භාවිතා වෙන්නේ Microsoft ආයතනයේ. ඒ කියන්නේ Microsoft ආයතනයේ නිර්මාණය වූ Unicode කියන්නේ ඒක නිසා අපි දැන් බලමු දැන් මේ ඇවිල්ලා ඔන්ලයින් එකේ අපි ලියනවා නම් මේක අපි ඔෆ්ලයින් ඒ කියන්නේ ඉන්ටර්නෙට් නැතිව අපිට ලියන්න ඕනේ නම් සිංහල අකුරු අපි කියන ડોකියුමන්ට් එක වගේ දැන් මම නෝට් එක ගත්තා මෙතන අපි කියනවා අපිට ඉන්ටර්නෙට් නැහැ කියලා ඉන්ටර්නෙට් භාවිත නොකර අපිට පාවිච්චි කරන්න ඕනේ නම් අපිට සිංහල අකුරු ලියන්න ඕනේ නම් ඉන්ටර්නෙට් නැතිව එහෙමනම් කරන්න තියෙන්නේ Google මෙන්න මේ වෙබ් අඩවියට කියන්න google.com/ඉකට කියන්නේ එහි ලියන්න නම් ස්ලැෂ් මේක ලියන්න නම් අපි ඔබන්න ඕනේ අපේ කීබෝඩ් එකෙන් shift බටන් එක සහ 7 කියන අංකය දීමෙන් අපිට එහි ස්ලැෂ් මේක කොපි කරමු මෙහි ස්ලැෂ් කියන කියන්නේ සලකුණ අපිට ලියන්න පුළුවන්. මම ලියන්නේ shift කියන බටන් එක ඔබාගෙන 7 තිබීමෙන් තමයි ස්ලැෂ් එක අපිට ලියන්න පුළුවන්. මෙහි මේ විදිහට තියෙන්න ඕනේ google.com/input tools/windows ඔබ Windows පාවිච්චි කරනවා නම් Windows තමයි සාමාන්‍යයෙන් ගොඩක් දුරට Windows පාවිච්චි කරන්නේ ගොඩක් අය ඒ නිසා Windows /index.html කියන වෙබ් අඩවියට ගියාට පසුව අපිට දිස්වෙන්නේ මේ වගේ වෙබ් අඩවිය. මේ වෙබ් අඩවියේ විදිහට තියෙනවා Google Input Tools on Windows. ඒ කියන්නේ Windows අපි පාවිච්චි කරන Windows operating system එකට භාවිත කරන්න පුළුවන් input ලියන සිංහල සහ අනිකුත් භාෂා ලියන්න පුළුවන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. මෙහි ගියාට පසුව අපි Windows එකට භාවිත කරන් මෙහි තියෙන මෙතන දීලා තියෙනවා භාෂා 22ක් ඇතුළත ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් මෙහි අරන් ඇතුළත් වෙනවා සිංහල, දෙමළ, තෙලුගු ගොඩක්ම ආසියාතික හින්දි ආසියාතික භාෂා තමයි තියෙන්නේ. ඉංග්‍රීසි අකුරු නොවන අකුරු වලින් ලියන්න පුළුවන් ඒක තමයි භාෂා තමයි තියෙන්නේ. මෙහි ඩවුන්ලෝඩ් කරගන්න නම් අපිට
අපේ කම්පියුටර් එකට අපි කරන්න ඕනේ smart PC to use and intuitive choose your language ඒ කියන්නේ අපිට ඕන කරන language එක කියන්නේ භාෂාව මෙතනින් අපි සිංහල මේ අපිට අවශ්‍ය වෙන්නේ සිංහල නැතිනම් එකක් සහ එකට වැඩි භාෂා අපිට එකවර ඩවුන්ලෝඩ් කරගෙන එහි ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් සිංහල තමිල් වගේ භාෂා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මම දැනට සිංහල කියන සිංහල භාෂාව විතරක් ඩවුන්ලෝඩ් කරගන්න ඒ කියන්නේ එහි සලකුණ හරි සලකුණ ක්ලික් කර agree එකට ක්ලික් කරලා එහි සලකුණ තියලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මේ යටක දාලා තියෙනවා කියන්නේ අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Windows 7 තියෙන අය Windows Vista XP සහ Windows 8ටත් හරියනවා දැන් මම පාවිච්චි කරන Windows 8 Windows 8ටත් හරියනවා ඒ කියන්නේ 32 bit සහ මේ කියන්නේ 64 bit සහ 32 bit තියෙන අයට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න ඒ කියන්නේ ඔබට ඩවුන්ලෝඩ් කරගන්න ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරගන්න හැටි මෙතනින් ක්ලික් කරලා මෙතනින් කියන්නේ කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා කියන්නේ මෙතනින් බලා ගන්නත් පුළුවන් අපි දැන් බලමු කලින්ම මම දැන් ඉන්ස්ටෝල් මේ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක මෙතන ඩවුන්ලෝඩ් වුණා මෙහි ඊට පස්සේ මේක ඕපන් කරන්න ඕනේ ඩබල් ක්ලික් කරලා ඩබල් ක්ලික් කරන්නේ මෙහි කියන්නේ ඕපන් කරගන්න ඕනේ මේ මෙතන අහනවා yes දාමු දැන් ඉන්ස්ටෝල් වෙනවා ටිකක් වෙලා ඉන්න ඕනේ ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝල් කරගන්න ඉන්ස්ටෝලේෂන් කම්ප්ලීට් ඒ කියන්නේ දැන් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ ඉන්ස්ටෝල් වෙන ගමන්ම ඔබ Windows 8 පාවිච්චි කරනවා නම් නැත්නම් 7 20 වගේ පාවිච්චි කරනවා නම් ගොඩක් easy ඒ කියන්නේ මෙතන මෙහි ඉන්ස්ටෝල් වෙන ගමන්ම මෙහි ඔරලෝසුව ඒ කියන්නේ වෙලාව සහ දිනය තියෙන දකුණු පැත්තේ පල්ලෙහැ ඔබ බලන්න ඕනේ මෙහි දැන් මේක මම පාවිච්චි කරන්නේ ඉතාලි භාෂාවෙන් නිසා මෙහි ප්‍රධාන භාෂාව වෙලා ඉතාලිය සහ ඊටා කියන මේ කියන්නේ භාෂාව තමයි තියෙන්නේ මෙහි ක්ලික් කරාට පසුව අපිට පේනවා දැන් අපිට මික්ස් වෙනවා මෙතන සිං අපේ සිංහල අකුරු සිං කියලා තියෙනවා සිංහලී කියලා Google input tools එක අපිට උවමනා කරන විට අපිට මේකට ක්ලික් කර මෙහි තෝරගන්න පුළුවන් මේකට ක්ලික් කරාට පසුව මෙහි ලැන්ග්වේජ් එක මාරු වෙනවා ඒ කියන්නේ භාෂාව මාරු කරගන්න පුළුවන් එහි භාෂාව කෙටි ටග් ගාලා මාරු කරගන්න නම් ඒ කියන්නේ මවුස් එක නැතිව කීබෝඩ් එක හරහා මාරු කරගන්න ඕනේ නම් අපි කරන්න තියෙන්නේ මෙතන ආයෙත් ගහලා තියෙනවා Windows කියන Windows logo එක තියෙන බටන් එක සහ ස්පේස් බටන් එක එදීනේ
අපිට ලැන්ග්වේජ් එක මාරු කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ වෙන්නේ සාමාන්‍ය කීබෝඩ් එක. ඒ කීබෝඩ් එකේ මෙන්න මේ සල්කුණ Windows සල්කුණ සහ ස්පේස් බාර් එක ඉදීමේ මේක කියන්නේ Windows සල්කුණ ඔබාගෙන ස්පේස් බාර් එක ඉදීමේ මාරු වෙන්න පුළුවන්. මම දැන් කරන්නේ මොන අපිට ඒක ඉදීමේ ස්පේස් බාර් එක ඔබද්දී ඒ පල්හැට උඩට ගිහිල්ලා තෝරගන්න පුළුවන් අපිට කැමති භාෂාව. අපි භාවිතා කරන්න උවමනා භාෂාව. අපි දැන් බලමු කෙටියෙන් කොහොමද එහි භාවිතා වෙන්නේ කියලා. මම කලින් පෙන්වුවා වගේ ඔන්ලයින් වෙබ් අඩවිය හරහා ලියනවා වගේම තමයි මෙහි භාවිතා වෙන්න නම් මෙතන දැන් ඉංග්‍රීසි පවා තියෙනවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දැන් ඉංග්‍රීසි කියන භාෂාව තියෙන්නේ. අපි දැන් උවමනා කරන්න සිංහල නම් සිංහල භාෂාවේ ස්පේස් ලෝගෝ බටන් එක තමයි Windows ලෝගෝ බටන් එක සහ ස්පේස් බටන් එක හරහා අපි තෝරගද්දී අපි සිංහල මේක ඇක්ටිව් වෙද්දී මෙතන පොඩි චූටි කොටුවක් පේනවා. ඕගොල්ලන්ට පේනවා කියන්නේ මේ කියන්නේ මේ දැන් අපි ලියද්දී Windows හරහා ඕනෑම තැනක අපි අකුරු ලියද්දී මෙහි අර කලින් පෙන්නපු පරිදි මෙහි අපිට මෙහි තියෙන ලිස්ට් කියන්නේ මෙහි ප්‍රෝග්‍රෑම් එක ඇතුළත තියෙන ලිස්ට්නේදී යටින් මේක ඉස්සෙනවා. දැන් මම කලින් ලියපු එක මම ලංකාවේ මේ වගේ තමයි. දැන් අපිට මේක මේ ලියන අපි ඔෆ්ලයින් එකේදී ලියලා මෙහි ෂෙයා කරන්න පුළුවන් ඕනෑම වෙබ් අඩවියක. ඒ වගේ දැන් අපිට සිංහල මම ලංකාවේ අපි දිනකෝ සිංහල ඉංග්‍රීසි කලකමේ ලියනවා කියලා. දැන් අපිට සිංහල ඉංග්‍රීසි අකුරෙන් ලියනවා නම් ටග් අර වගේ මම කියපු පරිදි ඉංග්‍රීසි දාලා මොන හරි ලියන්න පුළුවන් ශ්‍රී ලංකා. ඒ වගේ තමයි මේ භාවිතා වෙන්නේ. හොඳයි. ඊට පස්ව මම කලින් කිව්වා වගේ ඔන්ලයින් එක හරහා අපිට සිංහල ලියන්න පුළුවන් ඒ ක්‍රමේ සහ අපිට ඔෆ්ලයින් එකේදී ඒ කියන්නේ ඉන්ටර්නෙට් නැතිව Google හරහා සිංහල ලියන ක්‍රමේ සහ තව සිංහල ලියන ක්‍රමේ විතරනේ මම කලින් කිව්වේ. ඒ වගේම දැන් අපිට සිංහල වෙනින් භාෂාවකින් පරිවර්තනය කරන්න උවමනා නම් දැන් අපිට දැන් සාමාන්‍ය දුරට පරිවර්තනය කරන්න පුළුවන්. හැකි ඒ පරිවර්තනය නමුත් 100%ක්ම සාර්ථක නැහැ. මොකද තාම Google ආයතන තාම පරිවර්තනය තාම 100%ක්ම භාවිතා කියන්නේ හරි ගස්සලා නැති නිසා ඒක නිසා නිකන් සාමාන්‍ය බේටා version එකක් වගේ තමයි දැනට සිංහල සහ අනිකුත් සිංහල භාෂාව අනිකුත් භාෂා වලට පරිවර්තනය කරන්න පුළුවන්. දැන් මම කියනවා
කොහොමද අපි කෙටි වචනයක් කියන්නේ තනිකර වාක්‍ය නම් අමාරුයි තාම හරියටම පරිවර්තනය වෙන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලන්ට සාමාන්‍ය වචන දෙකක් දන්නේ නැති ඉංග්‍රීසි වචනයක් නැත්නම් විවිධ භාෂාවක වචනයක් දැන් අපි ඉතාලිය නැත්නම් පිටරටක වගේ ඉන්නවනම් මෙහි ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ රටේ තියෙන භාෂාවේ වචනයක් දෙකක් දැනගන්න ඕනේ නම් අපි සිංහලෙන් ඒ වචනේ ලියලා ඒ භාෂාව කියන්නේ කොහොමද මේ ශබ්ද වෙන්නේ කොහොමද ලියන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්. දැන් මම කියලා දෙන්න කොහොමද සිංහල ට්‍රාන්ස්ලේටර් එක කොහොමද මේකද භාවිතා වෙන්නේ කියලා. එහි අපි භාවිතා කරන්න ඕන නම් පිළිම අපිට යන්න පුළුවන්. දැන් මම දැන් මේ page එක තමයි ඔබට දිස්සෙන්නේ නැති වෙන මේ page එකේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් Google Translate භාවිතා කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති. මේ සිංහල භාෂාව මේ ළඟදී තමයි ආවේ මාස 5ක් 4කට වගේ උඩදී. තාම එහි භාෂා පරිවර්තනය සාර්ථක නැහැ. දැන් අපි බලමු ලේසියෙන්ම අපි Google මම මුලින් නම් කියන්න කොහොමද අපි Google වෙබ් පේජ් එකට ගියාට පස්සෙ ගන්නනේ translate Google නැතිනම් කියන්න ඒ කියන්නේ ඇඩ්‍රස් එක 90 ලියපුවාම එනවා google.com මේ ඉතාලි භාෂාව google.com මේ පිළිසෙන්න ඕනේ http translate.google.com කියන වෙබ් අඩවියට පිළිසෙද්දී ඔබට දිස්වෙන්නේ මේ වගේ වෙබ් පිටුවක්. එහි අපිට සිංහලෙන් ලියා වෙනස් භාෂාවකින් වචනයක් ඕනේ. අපි ඉංග්‍රීසියෙන් කියන අපි ඉංග්‍රීසි වචනයක් අපිට දැනගන්න ඕනේ කියලා. එහෙනම් අපි සිංහලෙන් මෙහි සිංහල භාෂාව තෝරගන්න ඕනේ. පළමුවෙන්ම සිංහල භාෂාවෙන් තෝරගන්න ඕනේ. සිංහල භාෂාව සිංහල කියලා තෝරගන්න ඕනේ. ඒ තෝරගද්දී මෙතන සලකුණ කලින් තිබුණු සලකුණේ නම සිංහල ලෝගෝ ඒ කියන්නේ සලකුණ ඒ සඳහා පරිවර්තනය කරන්න ඕන භාෂාව දෙවෙනියට අපි තෝරගන්න ඕනේ. ඒ ඉංග්‍රීසි තෝරගමු. මම කලින්ම I have මෙතන මම කලින් කිව්ව පරිදි සිංහල චරටම ඒ කියන්නේ හරියටම මේ පරිවර්තනය සාර්ථක වෙනවා. අපි බලමු God කියලා බාලා itu සාමාන්‍යයෙන් සරල වචන සාමාන්‍යයෙන් පරිවර්තනය වෙනවා. නමුත්
ගොඩක්ම සාර්ථකයි. මම සාමාන්‍යයෙන් හොඳයි. එහෙම තමයි සාමාන්‍යයෙන් පරිවර්තනය කරන්න පුළුවන්. ඉංග්‍රීසි නැතිනම් තවත් වෙන අනිකුත් භාෂාවලින් පරිවර්තනය කරන්න පුළුවන් අපිට. සාමාන්‍යයෙන් අපි කියමු සරුංගල මේ සමහරක් ඔයගොල්ලන්ට තේරෙන විදිහට මම සරුංගල කිව්වා. ඒක මම කියන්නේ හරියට එහි මේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ට්‍රාන්ස්ලේට් වෙන්නේ නැහැ තාම. එහි ඒ නිසා ඇත්තටම 100%ක්ම 80%ක්ම තාම මදි. ඒ කියන්නේ ට්‍රාන්ස්ලේට් එක තාම මේ කියන්නේ අපර බලමින් ඉන්න නිසා තාම අමාරුයි සිංහල හරියටම පරිවර්තනය ලියුමක් පරිවර්තනය කරන්න තරම් වෙන භාෂාවලට වැඩි ලියුම පරිවර්තනය කරන්න තරම් සාමාන්‍යයෙන් සූදානම් නෑ තාම. ඒ නිසා මෙතනින් මම හිතනවා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න සහ දන්නේ නැති මොකක් හරි දෙයක් ඉගෙන ගන්න කියලා එච්චරයි. ඔයගොල්ලන්ට ගැටලු මොනවද තියෙනවා නම් ඔයගොල්ලන්ට මැසේජ් කරලා Facebook page එකෙන් මට මැසේජ් එකක් දෙන්න පුළුවන්. ඒ සම්බන්ධව මොකක් හරි ඔයගොල්ලන්ට ගැටලු මොනවද තියෙනවා facebook.com සිංහල font download කියන Facebook page එකට ගිහිල්ලා නැතිනම් ඔයගොල්ලන්ගේ Facebook account එකේ සිංහල font download කියලා දාපුවම මේ වගේ දිස්සන Facebook page එක එනවා. ඒක like කරලා ඔයගොල්ලන්ට මොනවද ඔයගොල්ලන්ගේ ගැටලු එහෙම තියෙනවා මේ තමයි මේ වීඩියෝස් එහෙම මම අප්ලෝඩ් කරපු කලින් අප්ලෝඩ් කරපු වීඩියෝස් එහෙම ඔයගොල්ලන්ට අවශ්‍ය කරන වීඩියෝස් එහෙම බලන්න ඕනේ. ඔබට පේනවා මේ වගේ ඒක ටියුටෝරියල් වීඩියෝස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් YouTube වල. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මොකක් එක දෙයක් හරි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා කියලා.